අපිට යන පාර දිගේ. ස්පොට් එක නැත්නම් ජී ස්ථානය කියලා විශේෂ කලාපයක් අපි ගැහැණියගේ යෝනිය තුළ හඳුනා ගන්නවා. මේ ජී ස්ථානය හොයාගෙන යන්න ගොඩක් දෙනා උනන්දුයි. මොකද මේක ලිංගිකව ඉතාම සංවේදී කලාපයක් වෙන නිසා. කොතරම් සංවේදීද කියනවා නම් සුරතාන්තයේ අතේ දුරින් හරියටම කිව්වොත් ඇඟිල්ලක දුරින්. ඉතින් සුරතාන්තය වෙනුවෙන් අනන්තයට යන්න හරි පාර හොයාගන්න එපයි නේද? බොහෝ අය හිතනවා ජී ස්ථානය කියන්නේ අවයවයක් කියලා. ඒත් ඇත්තටම ඒක යෝනියේ ඉහළ බිත්තියට සම්බන්ධව හේතු වී ඇති වෙනත් අවයවයක කලාපයක් විතරයි. මේක විවිධ අයට විවිධ විදියට පිහිටා තිබෙන්න පුළුවන්. ඒ වාගේම විවිධ විදියට සංවේදනයට හුරු වී තිබෙන්නත් පුළුවන්. අපි ඉස්සෙල්ලම ජී ස්පොට් එක ගැන දැනගමු. ජර්මන් ජාතික නාරීවේදී වෛද්‍යවරයෙක් හිටියා ඒන්ස් ග්‍රැෆන්බර්ග් කියලා. 19 වන සියවසේ මුල් කාලයේදී උපත් පාලන උපකරණයක් නිර්මාණය කිරීමට පර්යේෂණ කරමින් තමයි ග්‍රැෆන්බර්ග් හිටියේ. ඒ අතරතුර එයා හොයාගන්නවා ගැහැණියගේ සුරතාන්තය ඇති කිරීමේදී මුත්‍රානාලයටත් කිසියම් සම්බන්ධයක් තියෙනවා කියලා. මේක ගැන වැඩිදුර අධ්‍යයන කරනකොට අඟල් 2-3ක් යෝනිය ඇතුළතින් ඉහළ බිත්ති කලාපය තුළ අතිශය සංවේදී බවක් තියෙනවා කියලා එයා දැනගත්තා. එයින් පසු 980 ගණන් වලදී ගැහැණු ලිංගික ශරීරය පිළිබඳ ඉතා වටිනා පර්යේෂණ කර ඇති ඇමරිකානු ජාතික මහාචාර්යවරියක වන බෙවලි විපල් තමයි මුලින්ම ජී ස්පොට් යන යෙදුම භාවිතා කරන්නේ. ඒ මේ ගැන මූලික පර්යේෂණ සිදු කළ වෛද්‍ය ග්‍රැෆන්බර්ග් නමින්. ඉතින් ඔන්න ඔය විදියට ග්‍රැෆන්බර්ග් ස්පොට් එක ජී ස්පොට් වුණා. දැන් ඉතින් යෝනියේ ඉහළ බිත්තිය කලාපය නිතරං සංවේදී ශෘංගාර කලාපයක් වෙලා තියෙන්නේ ඇයි දන්නවද? යෝනිය බිත්තියට ඉහළින් අභ්‍යන්තරයේ තිබෙන භගවනිය නිසා. යෝනියේ මෙම කලාපය ස්පර්ශ කරන විට එම පටක හරහා උත්තේජනය වන්නේ භගවනියයි. භගවනියෙහි මැද කොටස යෝනියේ ඉහළ බිත්තියට හේතු වෙලා තමයි පිහිටා තිබෙන්නේ. එම නිසා ජී ස්පොට් කියා අපි හඳුනා ගන්නා සංවේදී කලාපය ඇත්තටම භගවනියම තමයි.